ඊශ්‍රායල් වීසා එක චෙක් කරගන්න විදිහ බලමු. දැන් පාස්පෝර්ට් එකට වීසා එක ගහන්නේ නැති නිසා ගොඩක් අයට ඒක ඔයාලට තව පාස්පෝර්ට් එකේ වීසා එක කොච්චර කාලයකට තියෙනවද කියලා දැනගන්න විදිහක් නැහැනේ. මේ ක්‍රමය හරහා දැනගන්න පුළුවන්. මේක බලන්න ඔයාගේ මුලින්ම ෆෝන් එකේ තියෙන කැමති වෙබ් බ්‍රවුසර් එකක් තෝරගන්න. ඒකට ගිහිල්ලා ඊශ්‍රායල් වීසා චෙක් කියලා ගහන්න. ඊට පස්සේ එනවා gov.lk කියලා. ඒකට ගියාට පස්සේ එනවා information for foreign work කියලා. ඒකට යන්න. ඊට පස්සේ මෙතනට යන්න පුළුවන්. ඔයාලට මෙතනට ඇවිල්ලා කැමති භාෂාවක් තෝරගන්න පුළුවන්. භාෂාව තෝරගෙන මෙතන යට යනකොට තියෙන new user කියලා. ඒක දෙන්න පළවෙනි පාර එන හින්දා. මෙතන තියෙන ටිකට ඇග්‍රී වෙලා ටික් එක දාලා කන්ෆර්ම් දෙන්න. ඊට පස්සේ මේ පේජ් එකට ආවට පස්සේ පාස්පෝර්ට් නම්බර් එක ගහන්න මෙතන වගේ. ඊට පස්සේ වගේ උපන් රට ගහන්න. ශ්‍රී ලංකා කියලා ගැහුවම එනවා එතනින් TC loan කියලා දෙන්න ඒක දෙන්න. ඊට පස්සේ ඊශ්‍රායලයට ආපු අවුරුද්ද අහනවා. ඔය ආපු අවුරුද්ද ගහන්න. ඊට පස්සේ මේල් ෆීමේල් එක බලලා දාන්න. ඊට පස්සේ වීසා කැටගරි එක බලලා දාන්න. ඒක කන්ෆර්ම් දීලා එතන ආවට පස්සේ P-buy එකෙන් එනවාට OTP නම්බරයක්. ඒක ගහන්න එක්ක ඊමේල් එකට ගෙන්නන්න පුළුවන් නැත්නම් මොබයිල් නම්බර එකට පුළුවන්. එතන උඩ ටික් එක මොබයිල් එකට දාලා මොබයිල් නම්බරේ දීලා ඊට පස්සේ යට එකේ තියෙනවා පාස්වර්ඩ් එක. පාස්වර්ඩ් දෙපාරක් ඉල්ලනවා. සිම්පල් කැපිටල් අකුරුයි ඉලක්කම් ඔක්කොම මික්ස් එකේ කොහොම හරි 8ක් එන්න පාස්වර්ඩ් එක දීලා කන්ෆර්ම් දෙන්න. P-buy එකෙන් එන OTP නම්බර එක දුන්නාට පස්සේ ඔයාව මේ වගේ තැනකට එනවා. ඔයාලට මෙතනින් බලා ගන්න පුළුවන් ඔයාගේ පෞද්ගලික විස්තර ටික මේකේ පෙන්නනවා. ඊට පස්සේ ඔයාගේ පෙන්නන ඊළඟට වීසා එකේ තත්ත්වය වීසා තියෙනවා තව කොච්චර කාලයකට තියෙනවද කියලා බලා ගන්න පුළුවන්. PDF එකක් කරා අපිට ඒක ඩවුන්ලෝඩ් කරගන්න උනත් පුළුවන්. මේකේ බලා ගන්න පුළුවන් තව ඔයාගේ විස්තරය කියන්නේ ඔයාගේ එම්ප්ලොයර්ගේ විස්තර බලන්න පුළුවන්. තව ඔයාගේ මේ වැඩ ඉවර වෙලා යන දවසකට ඔයාලට ඉතුරු වෙලා තියෙන මුදල් ප්‍රමාණය බලා ගන්න පුළුවන්. මාසෙට කැපෙන ගාණ බලන්න පුළුවන්. ඒ සියලුම දේ මේකෙන් බලා ගන්න පුළුවන්.